කොනිචිවා ආයිබෝවන්. ඉතින් කොහොමද? අපි අද ඇවිල්ලා ඉන්නේ ජපානයේ තවත් උත්සවයක් බලන්න. මේ ගිම්මහන ඍතුවේ කෙරෙන තවත් උත්සවයක් බලන්න. මේකට කියන්නේ බොන් ඔදොරි කියලා. ඉතින් ඔයගොල්ලන් මේ පිටිපස්සෙන් පේන පරිසරය තමයි මේ උත්සවයේ තියෙන්නේ. ඉතින් අපි අතුලට ගිහිල්ලා බලමු මොනවද මේ උත්සවයේ තියෙන්නේ කියලා. ඉතින් මේ බොන් ඔදොරි කියන්නේ ජපානයේ ගිම්මහන සමයේ පැවැත්වෙන උත්සවයක්. ඒ කියන්නේ නත්සු එහෙම නැත්නම් සමයකදී පැවැත්වෙන උත්සවයක්. ඔබොන් උත්සවයේ ප්‍රධාන අංගයක් විදිහට තමයි මේ බොන් ඔදොරි කියන උත්සවය මේගොල්ලන් පවත්වන්නේ. මේක පවත්වන හේතුව තමයි මේගොල්ලන් මේ උත්සවයේදී ඒගොල්ලන්ගේ පවුලේ නැති වෙච්ච මියගිය ආදරණීයන්ගේ ආත්මයන් සිහිපත් කරන්න තමයි මේගොල්ලන් මේක පවත්වන්නේ. ඉතින් මේකට ශතවර්ෂ ගණනාවක් පරණ ඉතිහාසයක් තියෙනවා වගේම ජපානයේ පුරාම මේගොල්ලන් මේක සමරනවා. ඉතින් මේක සමරන විදිහ ගැන කතා කරොත් බොන් ඔදොරි උත්සවය පවත්වන පිටිය එහෙම නැත්නම් මේ ග්‍රවුන්ඩ් එක මැද්දේ මේගොල්ලන් හදනවා වේදිකාවක් පොඩි අට්ටාලයක් වගේ ටිකක් උසට මේ වේදිකාව හදන්නේ. ඒකට මේගොල්ලන් කියන්නේ යගුරා කියලා. යගුරා වේදිකාව උඩට තයිකෝ කියලා බෙරයක් ගෙනියන. මේගොල්ලන් සාම්ප්‍රදායික බෙරයක්. ඒ බෙරය වාදනය කරමින් තමයි මේගොල්ලන් මේ උත්සවය සමරන්නේ. ඒක වාදනය කරනකොට පසුබිමෙන් දැන් මේ කාලෙ වෙද්දි පසුබිමෙන් මේගොල්ලන් ගීත කීප වාදනය වෙනවා. ඒ තාලෙට මේගොල්ලන් බෙරය වාදනය කරනවා. ඉතින් මේ අට්ටාලේ වට කරගෙන මේගොල්ලන්ට පේනවා වගේ මේගොල්ලන් නටනට යනවා. ඉතින් මේ ප්‍රදේශයේ මේ විදිහට නැටුම වුණාට සමහර තව ප්‍රදේශවලට මේ නැටුම යම් තාක් දුරට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේගොල්ලන්ගේ අර ප්‍රධාන අරමුණ තමයි මේ මියගිය අයට කෘතගුණ සලකන්න එක. ඉතින් අපේ ලංකාවේ කානිවල් එකක වගේ මේ බොන් ඔදොරි උත්සවයේ තියෙන වටපිටාව හැමතැනම මේගොල්ලන් පොඩි කඩ තියෙනවා. කෑම කඩේ වගේම විවිධ විනෝදාස්වාදය ගැන දෙන කඩ, ඒ කියන්නේ පොඩි අයට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ගන්න කඩ ඒ වගේ තියෙනවා. ඉතින් අපි වටයක් දාලා බලමු මේ උත්සව භූමියේ තියෙන කඩවල් වල මොනවද අපිට මෙලිදී ගන්න තියෙන්නේ කියලා. මෙතන මාස්ක් විකුණනවා. කලදාන ඉඟුරු පාම් මල්ලියා ඒ වගේ එක එක කැරක්ටර්ස් වල. ඉතින් මේ මෙතන වෙන්නේ මේගොල්ලන් යෙන් 500ක් අරගෙන අපිට බොක්ස් එකකින් ගන්න කියනවා පොඩි තුණ්ඩුවක් වගේ. ඒකේ තියෙන දේ අපිට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ලකි ඩ්‍රෝ එකක් වගේ තමයි මේක යන්නේ. පොඩි අයට ඉතින් හොඳයි. අපේ ලංකාව වගේම තමයි. මේ තියෙන්නේ පුච්චපු දැල්ලෝ එකක්. තොම්බයි මුට්ටයි තියෙනවා. ini yakisoba උච්චපු නූඩල්ස්. මෙතන මේ අයිස්ක්‍රීම් දිනවා. අපිට අයිස් ටික දෙනවා. අපිට ඕන ෆ්ලේවර් එකක් දාගන්න පුළුවන්. ඉස්සරහා තියෙනවා බොටල්ස් වල ෆ්ලේවර්ස් ටික තියෙනවා. අපිට දාගන්න පුළුවන්. මෙතන අයිස් කෝපි තියෙනවා. මෙතන මාළු අල්ලන පොඩි ගේම් එකක් වගේ එකක්. ඉතින් ජපානයේ සාම්ප්‍රදායික උත්සවයක් වෙන බොන් ඔදොරිය කොහොමද වෙන්නේ කියලා ඔයගලන්ට දැන් දැක්කා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙ අපි හමු ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සයෝනාරා.